හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? Welcome to Best We Care. මේ අපේ සුන්දර සුකුමාල රිසෙප්ෂනිස්ට්. Good morning sir. බබාට මොකද වෙලා තියෙන්නේ? පැටව හම්බ වෙලා. අනේ ෂෝයිනේ. මෙයාගේ නම මොකක්ද? දැන් මාස කීයක්ද? Sir, scan room එකට මේ පැත්තෙන් යන්න. බබාලා 3 දෙනෙක් වගේ පේනවා. මේ ඉන්නේ අපේ ලැබී. මොනවද වීඩියෝ කරන්නේ? ලැජ්ජයි අනේ. ඔයාගේ සියලු පරීක්ෂණ කටයුතු නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් විශ්වාසදායී සහ කාර්යක්ෂම ලෙස අපින් සිදු කරගන්න පුළුවන්. මම දැන් චෙක් කරන්න හදන්නේ බ්ලඩ් සාම්පලයක්. ඉන්ෆෙක්ෂන් එකකුත් තියෙනවා වගේ. ලැසි, මේ විස්තර ටික ඔය රිපෝට් එකට එන්ටර් කරන්න. හරි. කියන්නක්කේ? අක්කේ රිපෝට් එක රෙඩි. දැන් ප්‍රින්ට් වෙන ගමන් තියෙන්නේ. සෑම් සර්ජරි එකකටම කලින් සියලු දේ හොඳින් පරීක්ෂා කරනවා. මෙයා වාහනයකට හැප්පිලා. ඔබට අවශ්‍ය සියලුම සැත්කම් පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ආරක්ෂිතව සහ විශ්වාසනීය ලෙස සිදු කර ගැනීමට පුළුවන්. මේ ඉන්නේ අපේ ඇසිස්ටන්ට් සුගතන්. එයා හැමෝම ගැන හරිම විමසිල්ලෙන් ආදරයෙන් සොයා බලනවා. මේ පැටවුන්ගේ අම්මා දැන් සර්ජරි එකකට යොමු කරලා ඉන්නේ. අඬන්න එපා බබාලා. අම්මා ඉන්නවනේ. කට්ටිය අඩු වෙලාව ඉක්මනට කන්න ඕනේ. වාහනයක් ආව නේද? අපේ මොකද මේ? මෙහෙට එන්න. මෙතනට ගේන්න. සුගතන් වගේ ආදරණීය සුහදශීලී පශු වෛද්‍ය සහායකයන්ගේ රැකවරණය සහ සහාය යටතේ බාහිර රෝගී අංශයෙන් අවශ්‍ය ප්‍රතිකාර සුව පහසු ලෙස ලබා ගන්න පුළුවන්. මේ වගේ රණ්ඩු කරගත්තොත් නම් පොඩ්ඩක් සරල කරනවා ඉතින්. අපේ පෙට් ෂොප් එකේ හොත්තට ඇඟපත හදාගන්න කෑම ජාති නාල ලස්සනට ඉන්න ෂැම්පූ බොඩි වොෂ් පොඩ්ඩන්ට සෙල්ලම් බඩුයි මේ හැම දේම තියෙනවා. අනේ අම්මේ අර මස්කට් අරන් දෙන්නකෝ. ඔයාට ඕන කරන හැම බෙහෙතක්ම අපේ ෆාමසි එකෙන්ම ගන්නත් පුළුවන්. හායි යාළුවනේ. මේ කියපු සේරම ඇත්ත. හැබැයි බෙහෙත් කරන්නේ අපි නෙවෙයි. මෙන්න මේ දක්ෂ කණ්ඩායම තමයි මේ හැම දේම පිටිපස්සේ ඉන්නේ. එයාලා කෑමට ගිය වෙලාවේ අපි පොඩි ප්‍රෑන්ක් එකක් කළේ.